ඉතින් අද මගේ මේ ෂූට් එක සිද්ධ වෙන්නේ පිරමීඩ් විල්ම ෆැක්ටරි එකේ. විශේෂත්වය මොකක්ද? මේ ෆැක්ටරිස් වලට ආවහම ඒගොල්ලන්ගේ තියෙන rules and regulations කොටයි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ කාට් එක පවා තල්ලු කරගෙන යන්න ඕනේ ඒ walking path එකේ විතරයි. අපි ස්ටුඩියෝ එකකට ගිහිල්ලා කරනවා වගේ බොහොම flexible විදිහට අපේ භාණ්ඩ මනුව කරන්න නම් බෑ. අපි මේහි තියෙන rules and regulations මේ වගේ ඔලුවට දාන nets ඒ දේවල් දාගෙන තමයි මේ වගේ ෂූට් එකක් කරන්න ඕනේ. ඉතින් අපිට උනේ අපේ වාහනේ පාක් කරපු තැන ඉඳලා මෙන්න මේ වගේ ට්‍රොලි එක දාගෙන මමයි මගේ ඇසිස්ටන්ට්ලා දෙන්නටයි අපි ෂූට් එක කරන තැනට අපේ ගිය අරගෙන යන්නේ. වෙනද වගේ මාත් එක්ක එන තුන්වෙනි ඇසිස්ටන්ට් රසික අද මේ වැඩේට ආවේ නැහැ. ඉතින් රසිකගේ වැඩේ මට කරන්න වුණා. මට ට්‍රොලියක් තල්ලු කරගෙන මේ වගේ මගේ ලොකේෂන් එකට යන්න සිද්ධ වුණා. මේවා හරි ඉන්ට්‍රෙස්ටිං දේවල්. මේවා හරිම ඉන්ට්‍රෙස්ටිං දේවල්. අපිට නිතරම වෙන දේවල් නෙමෙයි. ඉතින් මේ වගේ දෙයක් වුණාම මේ වගේ අවස්ථාවේදී චුට්ටක් පොඩි හිතමනාපකම් ඇති වෙනවා. නමුත් ඒ වගේ වැඩක් කරද්දී ඒකෙත් ඇත්තටම සුන්දරත්වයක් තියෙනවා. ඉතින් අපි දැන් ෂූට් කරන බිල්ඩින් එකට ආවා. මෙන්න මෙතන තමයි ෂූට් කරන බිල්ඩින් එක. ඉතින් මෙතන මම කල්පනා කරා ගියර් වලින් භාගයක් සෙටප් එක මෙතන දාගෙන යන එක ලේසි. මොකද ෆැක්ටරි එකක් ඇතුලේ හුඟක් මැෂිනරි තියෙන තැනක තමයි මේ වැඩේ කරන්න තිබ්බේ. කොහොමත් මම මේ වගේ තැනක කරනකොට AC powered lights ගේන්නෙම නැහැ. පුළුවන් තරම් මම ගේන්නේ battery powered lights. මොකද ඒවා හරි convenient මේ වගේ වැඩක් කරද්දී. ඒ වගේම මේ ගේන භාණ්ඩ බොහොම සීමිත ප්‍රමාණයක් වෙන්න ඕන. සුළු ප්‍රමාණයක් වෙන්න ඕන. ගොඩාක් බඩු ගෙනල්ලා මේ වගේ ෆැක්ටරිස් ඇස්සේ කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි මගේ ගියර් ගැන පරිස්සමත් හිතලා ෂූට් එකේ අවුට්පුට් එක ගැනත් හිතලා හරියටම අවශ්‍ය කරන ගියර් ටික විතරක් ගෙනාවහම මේ වගේ වැඩක් හරි පහසුවෙන් අපිට කරගන්න පුළුවන්. මෙතන තමයි මේ මාජරීන් හදන තැන. මේ මාජරීන් හදන තැන තමයි ගන්න තිබුණේ. ඉතින් හුඟක් සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ගොඩක් ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මැෂිනරි ඇස්සේ හරිම රස්නේ. ඒ වගේ එයාර් කන්ඩිෂන්ස් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ වලට වැඩිය ගෑවෙන්න බෑ. මොකද සමහර ඒවා හුඟක් රත් වෙච්ච මැෂින්ස් තියෙනවා. මේ හැමදේම සිහිය තියාගෙන බොහොම පරිස්සමෙන් අපිට දීලා තියෙන කාලය හරි සීමිතයි. අපිට ඕන කාලයවන් ගත කරන්න බෑ. ඉතින් ඒ සියලු දේවල් අපි හොඳින් මතක තියාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ මේ දකින දනා දැන් මේ හයි කරන Profoto Octa එක මට එළියේ ඉඳන් හයි කරන්න පුළුවන් දෙයක් උනේ නැහැ. ඒක ඇතුළටම ගෙනල්ලා හයි කරන්න ඕන වුණා. මොකද හේතුව ඒ තිබිච්ච දොරවල් වලින් ගැනීමේ අපහසුතාවයක් තිබිච්ච හින්දා. ඉතින් මේ වගේ බැරිම දෙයක් වුණොත් තමයි අපි මේ වගේ තැනක මේ දේ කරන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති එහා පැත්තේ වර්කර්ස්ලා ඒගොල්ලන්ගේ වැඩේ කරනවා. ඉතින් ඒගොල්ලන්ටත් ඩිස්ටර්බ් එකක් නොවි ඒගොල්ලන්ගේ වැඩේත් යන ගමන් ඒ මැෂිනරි වලට එතන knobs තියෙනවා, buttons තියෙනවා, ඒ දේවල් කිසිම දෙයක් එබෙන්නේ නැති බොහොම සිහි බුද්ධියෙන් කරන්න ඕන වැඩක් තමයි මේ. දැන් ඔයගොල්ලන්ට පේනවාද මම මෙතනට තාම මොඩල්ස් එකව ගෙනල්ලා නැහැ. මේ සෙටප් එක හදාගන්න මට විනාඩි 45ක් විතර වගේ ගියා. මේ වගේ තැනක මම අනිවාර්යයෙන්ම iWise එක යූස් කරනවා. මොකද ඒකට හේතුව අපිට මේස පුටු ඒවා නැහැ මගේ ලැප්ටොප් එක තියාගන්න. මොකද ඒ වගේ වෙලාවට iWise එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක්. ඉතින් මගේ iWise එකත් මෙහෙම දාගත්තා. මගේ key light එක හැටියට දැන් ඕගොල්ලන්ට පේන Profoto light එකයි 5 feet octa එකයි තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් side එකකින් පොඩි light එකක් මම throw කරනවා in case if I need to වගේ. ඉතින් දැනට මේක තමයි මගේ setup එක. ඉතින් මේ පිටිපස්සෙන් දකින්නේ pyramid film එකේ අපිව coordinate කරන්න ආපු office colleaguesලා. මේකට මම පාවිච්චි කරන්නේ මගේ Nikon කැමරා එක වෙනදා වගේම. හැබැයි මේකෙදි මම පාවිච්චි කරන්නේ 58 lens එක. දැන් මේ ඕගොල්ලන්ට පේනවා ඇති මధుරිකා මේ හයි කරන්නේ battery powered electron quadra light එක. මේක මම පාවිච්චි කරනවා මේ ෆැක්ටරි එකේ ඕගොල්ලන්ට ඈතින් පේන මෙන්න මේ machines පිටිපස්සෙන් light එකක් දෙකක් throw කරන්න. මොකද මම 6 aperture එක මේක shoot කරනවා නම් අනිවාර්යයෙන්ම පිටිපස්ස බොහෝ වෙලාවට කළු වෙලා එන්න පුළුවන්. එතකොට ඒ කරන වැඩේ තේරුමක් නැහැ. අපි මේ ෆැක්ටරි එකට ආවේ මේ ෂොට් එක ගන්න මේක මේ ෆැක්ටරි එක කරන ෂූට් එකක් කියන එක පෙන්වන්න. එහෙමයි කියලා මුළු ෆැක්ටරියම පෙන්වන්න අවශ්‍ය නැහැ. ෆැක්ටරි එකේ එලිමන්ට්ස් කොයි වගේ තැනකද මේ ෂූට් එක කරන්නේ? කොයි වගේ මැෂිනරි තියෙන තැනක්ද? ඒ දේ පෙන්වන්න අවශ්‍ය නිසා තමයි මම මේ වගේ ලයිට්ස් එකක් දෙකක් වගේ පාවිච්චි කරන්නේ. ඈතින් throw කරනවා. එතකොට මේ මැෂින්ස් වල යම් යම් ඒරියාස් highlight වෙලා එන්නේ. ඒක හරියම ලස්සනට එනවා. මෙන්න මේ වගේ ඔෆිස් එකක එහෙමත් නැත්නම් ෆැක්ටරි එකක කරන ෂූට් එකකදී ඉමේජස් වලදී. ඉතින් දැන්
අපි පළවෙනි මොඩල් ඇවිල්ලා තියෙනවා මේ සෙට් එකට ගන්න. මේකේ එක ලේඩි කෙනෙකුයි ජෙන්ට් කෙනෙකුයි ගන්න තියෙන්නේ. ඉතින් මේ මොඩල්ස්ලා මම මොඩල්ස් කියන වචනේ පාවිච්චි කරත් මේගොල්ලෝ ඔෆිස් එම්ප්ලොයිස්ලා. ඉතින් ඒගොල්ලන්ගේ පෝසින් අපි හදන්න ඕන. ටචින් අප් ඒ වෙලාවෙම එතන සෙට් එකේ කරන්න වුණා හෂාරට මොකද හුඟක් රස්නේ තියෙන තැනක් හින්දා. ඉතින් අපි මේ පළවෙනි මොඩල් එකේ මේ පළවෙනි ෂොට් එකේදී එයාව හරියට ඒ අදාළ ඇන්ගල් එකට හදලා ඒ විදිහට ගයිඩ් එක දීලා ෂොට්ස් කීපයක් අරගෙන එයාගේ කොන්ෆිඩන්ස් හදලා දැන් ඕගොල්ලෝ මේ දකින්නේ ඒ රෆ් විෂුවල් එක ඒජන්සි ආර්ට් ඩිරෙක්ටර් අතේ තියෙන්නේ. මම හැම වෙලේම ඕගොල්ලන්ට කියලා තියෙනවා මම නිතරම දෙන දෙයක් තමයි මගේ iPad එක ආර්ට් ඩිරෙක්ටර්ට. එතකොට මොකද iWise එකෙන් ඇවිල්ලා බලන දේ අඩු වෙනවා. ඒකෙන් ආර්ට් ඩිරෙක්ටර්ට පුළුවන්කමක් තියෙනවා යම් චේන්ජ් එකක් කරන්න ඕන නම් ඒ මොහොතේම ඒ චේන්ජ් එක එතනදිම හදාගන්න. ඉතින් අපිට මේ හම්බෙච්ච මොඩල් එච්චරම උස මොඩල් කෙනෙකුත් නෙමෙයි. ඉතින් ලයිට් කන්ට්‍රෝල් කරන්න ගියාමත් අපිට චුට්ටක් හයිට් එක එහෙම නිතරම කීපවරක් හදන්න වුණා. ඉතින් ඒ වගේ චැලෙන්ජර්ස් උත් එනවා මේ වගේ ෂූට්ස් කරද්දී. ඉතින් ඒවත් දරාගෙන කරන දෙයක් තමයි අපි මේ කරන්නේ මේ කමර්ෂල් ඇන්ඩ් ඇඩ්වර්ටයිසිං ෆොටෝග්‍රැෆි කියලා. හැමෝ එක්කම සුහදතාවයෙන් වැඩ කරන්න ඕනේ. ඇමචර් මොඩල්ස් එහෙම නැත්නම් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් එක්ක වැඩ කරනවා නම් සම්පූර්ණයෙන්ම ඊට වඩා අපේ අප්‍රෝච් එක හුඟක්ම වෙනස්. මොකද ඒගොල්ලන්ට හොඳට ගයිඩ් කරලා කියලා දීලා මොකද්ද වෙන්න ඕන දේ කියලා දීලා තමයි අපි මේ වගේ වැඩක් කරන්න ඕන. ඉතින් මට හිතුණා මේ ෂූට් එකත් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ පෙන්නන එක හොඳයි කියලා. මොකද ෆැක්ටරි එක ෂූට් එකක් කරන එක එච්චර ලේසි නෑ. ඉතින් එතනම දෙවෙනි ෂොට් එක මේල් මොඩල් කෙනෙක් එක්කත් ගන්න වුණා. මෙයත් මොඩල් කෙනෙක් නෙමෙයි ඔෆිස් එම්ප්ලොයි කෙනෙක්. ඉතින් අර වගේම ඒ ඩ්‍රිල් එකම අපිට කරන්න වුණා මුල සිට අග දක්වා කොයි විදිහටද මොඩල්ව ගයිඩ් කරන්නේ. ඒ විෂුවල්ස් පෙන්නලා එයාගේ ටච් අප්ස් කරලා ඒ මූඩ් එකට අරගෙන ඊට පස්සේ තමයි අපි ෆයිනල් ෂොට් එක ගෙනකන් ගත්තේ. ට්‍රිකි වැඩක්. ඔයගලන්ට පේනවා ඇති අපි සාමාන්‍යයෙන් යූජුවලි ෂූට් එකක් කරන විදිහට නෙමෙයි. සමහර අය හෙල්මට්ස් දාගෙන සමහර අය නෙට්ස් දාගෙන හරිම ස්කිඩි ෆ්ලෝ එකක්. මොකද මාජරින් ඔයිල් වගේ දේවල් තියෙන නිසා ඒ දේවල් සිහියේ තබාගෙන අපේ ගියර් පරිස්සම් කරගෙන තමයි අපි මේ ෂූට් එක කරේ. දැන් මේ ආර්ට් ඩිරෙක්ටර් අතේ තියෙන අපි ගත්ත ෆස්ට් ෂොට් එකේ ඉමේජස් ටික ඔයගොල්ලෝ දැක්කේ. ඉතින් ඒකම තමයි අපි මේ මේල් මොඩල් එකක් try කරන්නේ. ඉතින් මේ වගේ මේල් මොඩල් වේ මූඩ් එකට ඒ ගයිඩ් එක දීලා හරියටම හදලා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට සෑහෙන කාලයක් ගත කරන්න වැඩක් වෙනවා මේ වගේ ෂූට් එකක් කරන්න ගියාට පස්සේ. ඉතින් මම හිතනවා මේ එපිසෝඩ් එකකිනුත් ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් Beyond the Shoot with සාලිය වැඩසටහනේ මේ එපිසෝඩ් එකකින් අද මම ඔබෙන් සමුගන්නවා. මේ වගේම ඉන්ට්‍රෙස්ටිං ෂූට් එකක් කරොත් මම නැවතත් ඒකෙත් behind the scenes වීඩියෝ එකක් ඕගොල්ලෝ වෙනුවෙන් අරන් එන්නම්. එතෙක් ඔබ සැමට සුබ දවසක්.